අපි ලෝකෙත් එක ගනුදෙනු කරනවා නම් හරි හැබෑරීමක් තියෙනුනේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අපි ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා නම් ලෝකයේත් එක්ක ඒ අනුව ගත්තාම හොඳ අඩිතාලමක් අපසරියක් අපිට තියෙනට ඕනේ. ඉතින් ඒ අඩිතාලම ඒ ශක්තිමත්භාවය ලබා දෙන ආයතනයක් නියෝජනය කරන දෙදෙනෙක් එක්ක තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. රටේ ආයතන ගණනාවක් තිබුණත් ඉතින් අපිට හරි විදියට ඒ මඟ පෙන්වීම ඒ පිටුබලය ලබා දෙන්න පුළුවන් අය ඉන්නේ සීමිත ප්‍රමාණයයි. ඉතින් එහෙම පිරිසක් තෝරාගෙන හරි දැනුවත් කිරීමක් ලබා දෙන්නටයි සේදමාවත හරහා මේ අපි සූදානම් වෙන්නේ. අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙනවා සෙනිට් සමාගම් සමූහයේ නිර්මාතෘ සහ සභාපති LNBTI හි උපසභාපති දිනේෂ් සපරමාදු මහත්මයා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. ඒ වගේම අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙනවා LNBTI හි අධ්‍යක්ෂ රවීන්ද්‍ර පෙරේරා. ඔබතුමාටත් අයබෝන් කියලා පිළිගන්නවා. දැන් ශ්‍රී ලංකාවේ ජපාන අනුබද්ධිත තොරතුරු තාක්ෂණ ආයතනයක් විදිහට තමයි LNBTI අපිට හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ ගැන කෙටියෙන් හඳුන්වීමක් කරොත් වගේම දැන් වෙනත් උසස් අධ්‍යාපන ආයතන රැසක් අතරින් කොහොමද LNBTI වෙනස් වෙන්නේ සහ මේ පැහැදිලි කිරීමෙන්ම අපි කතා බහට ආරම්භයක් ලබා ගන්නවා. බොහොම ස්තුතියි අපිව මේකට සහභාගී කර ගැනීම. මම කියනවා නම් කෙටියෙන් LNBTI කියන්නේ ඩිග්‍රී අවෝඩින් ඉන්ස්ටිටියුට් එකක්. ඒකේ අපි කම්පියුටිං ඇන්ඩ් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කියන ඩිග්‍රී එක දෙනවා. ඒකේ හැබැයි ලොකුම වෙනස්කම තමයි මේ ඩිග්‍රී එක දෙන ගමන් ජපන් භාෂාවයි ජපන් කල්චර් එකයි අපි එක් ළමයින්ට පුරුදු කරන එක. ඒකට හේතුව තමයි අපි කියමු දැන් කවුරු හරි ඩිග්‍රී එකක් ගත්තට විශේෂයෙන්ම ජපන් භාෂාව ඉගෙනගෙන තියනවා නම් ඒ කට්ටියට ජොබ් එකක් ගන්න පුළුවන් ලංකාවේ තියෙන ජපනීස් කම්පැනි එකක්ද රීජන් එකේ තියෙන ජපනීස් කම්පැනි එකක්ද නැත්නම් ජපානයේ තියෙන ජපනීස් කම්පැනි එකකට උනා සහභාගී වෙන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන ලොකුම වෙනස්කම අනිත් ඒවත් එක්ක සංසන්දනය කරනකොට. ඉතින් එහෙමනම් දැන් අවබෝධයක් තියෙනවා ඔබට මේ කාරණාව සම්බන්ධව ඔබට පුළුවන්කම තියෙනවා මේ අයව තෝරා බයරගෙන තමන්ගේ ජීවිතය ඉදිරියට යන්නා වූ ගමනේ වෘත්තීය සුසුතුකම් හැම දෙයක්ම සම්පූර්ණ කරන ගන්න ගමන් ජපන් භාෂාව සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් හැදෑරීමකුත් ලැබෙනවා මේ අයත් එක්ක සම්බන්ධ වුණාම. ඒ නිසා ගැටලුවකින් බාධාවකින් තොරව භාෂා ප්‍රශ්නයක් කරගන්න නැතුව ජීවිතේ ජය ගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා තමයි මතක් කිරීමක් කරන්නේ LNBTI එකත් එක්ක සම්බන්ධ වෙන්න ජීවිතේ ජයග්‍රහණය කරන්න හරි හැදෑරීමකින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකෙත් එක්ක කටයුතු කරන්න එකතු වෙන්නට කියලා. දැන් මේ LNBTI ලබා දෙන ප්‍රධාන අධ්‍යාපන වැඩසටහන මොනවද සහ ඒවට ඇතුළත් වෙන්න මොන වගේ ප්‍රවේශයක්ද සුසුසුකමක්ද රවීන්ද්‍ර මහත්මයා තියෙන්නට ඕනේ අපේ පිරිසට? ඔව් ඇත්තටම LNBTI ආයතනයේ ප්‍රධාන වශයෙන් IT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මෘදුකාංග ඉංජිනේරු පාඨමාලා තමයි කරගෙන යන්නේ. අපේ තියෙනවා software engineering ගෞරව උපාධියක්, ඒ වගේම computing in information systems කියන ගෞරව උපාධියක්. ඒ උපාධි පාඨමාලා දෙක තමයි අපේ දැනට ප්‍රධාන වශයෙන් කරගෙන යන්නේ. ප්‍රෝග්‍රෑම්ස් දෙකටම උසස් පෙළ සියලු විෂයන්ගෙන් සමර්ථ වීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම software engineering program එකට සම්බන්ධ වෙන දරුවන් උසස් පෙළ ගණිතාංශයෙන් හෝ IT ශාස්ත්‍රයෙන් සම්බන්ධ වෙලා තියෙනවා නම් කෙලින්ම software engineering program එකට ඇතුළත් වෙන්න පුළුවන්. අනිත් විෂය මාලා වලින් ඇතුළත් වෙන දරුවන්ට අපි bridging program එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශයක්. එම ප්‍රෝග්‍රෑම් එක තුලින් ඇතුළත් වෙන්න පුළුවන්. Bachelor of Honours Computing program එකට ඕනෑම පාඨමාලාවකින් ඇතුළත් වෙන්න පුළුවන්. යම් කිසි හේකින් යම් විෂයක් අසමර්ථ වෙලා තියෙනවා නම් ඒ දරුවන්ට ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරා ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වෙන්න අවස්ථාව LNBTI ආයතනයේ සලසලා දීලා තියෙනවා. ඉතින් එහෙමනම් කිසිදු ගැටලුවකින් තොරව ඔබට පුළුවන්කමක් තියෙනවා හරි හැදෑරීමක් හරහා LNBTI එකත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයේ මේ වෘත්තීය සුසුසුකම් කියන එක සම්පූර්ණ කරගන්නට දැන් සභාපතිතුමනි මේ LNBTI එකත් එක්ක සිසුන් මේ ජපානයේ තොරතුරු තාක්ෂණ රැකියා අවස්ථා ලබා ගැනීමේ පැහැදිලි ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පිරිසට මේ වෘත්තීය මාර්ගය සඳහා අධ්‍යාපනය භාෂාමය සංස්කෘතික වශයෙන් සූදානම් කිරීම කෙරෙන්නේ කොහොමද? උපාධියෙන් පසුවත් රැකියා ලබා ගැනීම සඳහා මොන වගේ සහයෝගයක්ද උදව්වක්ද උපකාරයක්ද මඟ පෙන්වීමක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්. අපි LNBTI එකේ දැන් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ කට්ටිය ඩිග්‍රී එක ඉවර වෙනකොට ජපනීස් ලැන්ග්වේජ් එකයි ජපනීස් කල්චර් එකයි ඒ කට්ටියට ලැබෙනවා. ජපානයේ දැනට ලක්ෂ 4ක් මේ අවුරුද්දේ තාක්ෂණයේ ලක්ෂ 4ක් IT ප්‍රොෆෙෂනල්ස්ලා හිඟයක් තියෙනවා. මේක ඒ කට්ටියගේ Ministry of MITI කියලා තියන්නේ. ඒකත් එක්ක ඒ කට්ටිය හිතනවා දැන් ඔක ලක්ෂ 7කට ඊළඟ අවුරුදු 3-4දී මේ යනවා කියලා. ඒක නිසා දැන් අපේ ලංකාවේ ඉන්න දරුවන් මේ LNBTI ඩිග්‍රී එක ඉවර කළා ජපාන් භාෂාව ඒක ගොඩක්ම කියන්න ඕනේ ජපාන් භාෂාවේ ප්‍රොෆිෂන්සි එක තියෙන්න ඕනේ. ඒක තියනවා නම් අර කිව්වා වගේ ඒ කට්ටියට එහෙ
වෘත්තීය ජොබ් එකක් ගැනීමට හැකියාව ගොඩක් තියෙනවා. ඒකට අපි කරන්නේ මොකද්ද? අපි ෆවුන්ඩේෂන් එක ඒකට අපි ඒක ලබා දෙන ඒකට කෝච් කරන එක තමයි අපි කරන්නේ LMBTI එකේ ඩිග්‍රී එකට ඇරෙන්න. ඉතින් ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේ පිටසත් එක්ක සම්බන්ධ වෙලා මේ කාරණා සම්බන්ධයෙන් හරි අවබෝධයෙන් කටයුතු කරන. මොකද ජපානය ජපාන් භාෂාව සඳහා වැඩි වටිනාකමක් ලබා දෙනවා අනිකුත් ජාත්‍යන්තර භාෂාවලට සාපේක්ෂව. මොකද දැනටමත් වර්තමානයේ ශ්‍රම බලකායේ හිඟයක් ජපානය තුළ තිබෙනවා. වැඩිපුර ඉන්නේ වයස්ගත ජනතාව. ඒ නිසා තරුණ පිරිසට ශ්‍රම බලකායට ඇතුළත් වීමේ හැකියාවක් ඕනෑම රටක පිරිසකට තියෙනවා. ඒ අතරින් ජපාන් භාෂාව හැදෑරීමේ සහ හොඳ හැදෑරීමක් තියෙනවා නම් ඔබට මේ කටයුතු කර ගැනීම හරි පහසුයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවබෝධයක් මේ පිරිසට තියෙන නිසා තමයි ඔවුන් ඒ අවබෝධය ඔබට ලබා දීලා හරි තැනට හරි විදිහට හරි වටපිටාවක් ඇතිව යොමු කරන්නේ ගැටලුවකින් තොරව ජීවිතය ජය ගන්න අවශ්‍ය කරන්නා වූ මාර්ගය විවර කර දෙමින් දැන් රවින්ද්‍ර මහත්මයා LNBTI තෝරා ගන්නා සිතුන්ට මොන වගේ වැදගත් වාසිද ලැබෙන්නේ සහ ජපානයේ මේ තොරතුරු තාක්ෂණ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා යොමුවන්නා වූ සිසුන්ට දෙමව්පියන්ට මොන වගේ පණිවිඩයක්ද ඔබතුමා ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ? ඇත්තටම LNBTI ආයතනයේ පිටිපස්සේ ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. අපේ උපසභාපතිතුමා සම්බන්ධ වෙන සෙනිට් ව්‍යාපාරය ඒක ලංකාවේ තියෙන ප්‍රමුඛතම මෘදුකාංක ඉංජිනේරු ආයතනයක්. ඒ වගේම ජපානයේ පැත්තෙන් මෙටාටෙක්නෝ ආයතනය. ඉතින් මෙටාටෙක්නෝ ආයතනයේ 2001 වර්ෂයේ සිඳලා ලංකාවේ මෘදුකාංක නිෂ්පාදනයට ලංකාවේ ඉංජිනේරුවන් සමග සම්බන්ධ වෙනවා. ඒ තුලින් ලංකාව තුල ලංකාවේ ඉංජිනේරුවන් ජපානයේ IT ශාස්ත්‍රයට ගැලපෙන ලෙස අධ්‍යාපනය ලබා දෙන්න ඒ මෙටාටෙක්නෝ ආයතනයේ සෑහෙන වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඉතින් මේ තුලින් LNBTI ආයතනය බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකික දරුවන් ජපානයේ වෘත්තිකයන් ලෙස තමුන්ගේ ඉදිරි අනාගතය ආරම්භ කරන්න අවශ්‍ය පදනම හොඳින් දමන්න. ඒ සඳහා මේ පාඨමාලාවලට අමතරව අපේ ගොඩක් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ජපාන් භාෂාව කලින් කිව්වා වගේ ඉතාමත් වැදගත්. ඒ වගේම ජපාන් ජාතිකයන් හිතන විදිය, ඒගොල්ලන්ගේ තියෙන ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. මේ දේවල් LNBTI ආයතනය තුළ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අපේ දරුවන්ට හැකියාව තියෙනවා ජපානයට ගිහිලා ජපානයේ යුනිවර්සිටිස් වලට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඉන්ටර්න්ෂිප්ස් ජපානය තුළ ලබා ගන්න. ඒ වගේ ගොඩක් අවස්ථාවන් LNBTI ආයතනය තුළ බිහි වෙලා තියෙනවා. ඉතින් මේ තුලින් අපේ දරුවන්ට ග්‍රැජුවේට් වෙන අවස්ථාව වෙනකොට ඉතාමත් හොඳ අවබෝධයක් ලැබෙනවා. තමුන් කොහොමද තමුන්ගේ වෘත්තිමය ජීවිතය ජපානය තුළ ආරම්භ කරන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කළා වගේ දෙමව්පියන්ට සහ දරුවන්ට අපේ පැත්තෙන් දෙන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි මේ අවුරුදු 4 ඉතාමත් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට හිතන්න ඕනේ. මොකද ඒ කාලය තුළ තමුන් ලබන අධ්‍යාපනය සහ එක්ස්පීරියන්ස් එක තමුන්ගේ ජීවිතය ඉතාමත් ඉහළ තත්වයකට ජාත්‍යන්තර තලයේ වෘත්තිකයෙකු විදිහට තමුන්ගේ වෘත්තිමය ජීවිතය පටන් ගන්න අඩිතාලම හදනවා. ඉතින් උසස් අධ්‍යාපනය කියන්නේ පාසල් අධ්‍යාපනය වගේ නෙමෙයි. තමුන් තනියම සෑහෙන දෙයක් හොයාගෙන යන්න ඕනේ පරිසරයක්. විශේෂයෙන්ම තනියම ප්‍රායෝගික දේවල් ගොඩක් කරන්න තියෙනවා. පොත් කියවන්න, දැනුම හොයාගෙන යන්න තියෙනවා. පර්යේෂණ, රිසර්ච් පැත්තේ ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒවට අපිත් සමග ගොඩක් ජපානයේ විශ්වවිද්‍යාල සම්බන්ධ වෙලා ඉන්නවා. ඉන්ඩස්ට්‍රි කෙනෙක් ගොඩක් සම්බන්ධකම් තියෙනවා. ඒ බැං උපරිම ප්‍රයෝජන අරගෙන මේ අවුරුදු 4 ඇතුළත හොඳ පදනමක් දමා ගන්න කියන එක තමයි අපේ පැත්තෙන් කරන ප්‍රධාන ඉල්ලීම ශ්‍රී ලාංකික දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන්. ඉතින් 076 55 55 අංකයට හෝ 076 366 04 අංකයට කතා කරලා ඔබට පුළුවන්කමක් තියෙනවා තවදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න අවශ්‍යයි නම් ඒ සඳහා යමු වෙන්නේ. ඉතින් ජපානයේ විනයවත් රටක්, නිරන්තරයෙන් යාවත්කාලින වන්නා වූ රටක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය අතින්. ඉතින් සෙනිට් ආයතනයත් නිරන්තරයෙන් මේ යාවත්කාලින වන්නා වූ තොරතුරු වලින් ඔබව සන්නද්ධ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ හැම දෙයකින් මෙව නම් ඉතින් මේ පිරිසත් එක්ක තමන්ගේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදයේ අලුත් පියවර තබන්න එකතු වෙන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ කතාබහ සඳහා සම්බන්ධ වුණාට. හිතවත් ඔබට අපි ආරාධනා කරනවා නැදෙන්නට කියලා හොඳම දේ වෙනුවෙන් ටීවී දරණත් එක්කම